A-Level Arts YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මෙම වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නේ 2025 අපොසුසස් පෙළ භූගෝල විද්‍යාව දෙවෙනි ප්‍රශ්න පත්‍රය තුලින් අහන්න පුළුවන් අනුමාන ප්‍රශ්න ගැනයි. ඒ අනුව දෙවෙනි ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 8කින් සමන්විත වෙනවා. A භෞතික භූගෝල විද්‍යාව යටතේ ප්‍රශ්න 4ක් සහ මානව භූගෝල විද්‍යාව යටතේ ප්‍රශ්න 4ක් වශයෙන්. හරි, එහෙනම් අපි මුලින්ම බලමු භෞතික භූගෝල විද්‍යාව යටතේ ප්‍රශ්න අහන්න පුළුවන් ප්‍රධාන අනුමාන මාතෘකා මොනවාද කියලා. ඒ තමයි දේශගුණය, භූරූප, ස්වාභාවික උපද්‍රව හා ආපදා, භූපද්ධති, පස හා පරිසර පද්ධති. මේ එක් මාතෘකාව පිළිබඳව දීර්ඝව විමසා බලමු. පළවෙනි අනුමාන මාතෘකාව තමයි දේශගුණය. පහත දක්වා ඇති වර්ෂවලදී මේ මාතෘකාව යටතේ ප්‍රශ්න අහලා තියෙනවා. දේශගුණය යටතේ පැතිකඩ කිහිපයකින්ම ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ තමයි දේශගුණික මූලිකාංග ගැන. උදාහරණ වශයෙන් ගත්තොත් වර්ෂාපතනය, උෂ්ණත්වය, ආර්ද්‍රතාව, පීඩනය වැනි දෑද. තව දේශගුණය වෙනස් වීම කෙරෙහි බලපාන සාධක, දේශගුණය වෙනස් වීම නිසා ඇතිවිය හැකි බලපෑම්, ඒවා ආම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ආදී වශයෙන් මේ අතුරින් මම ඉහත සඳහන් කරපු දේශගුණය වෙනස් වීම කෙරෙහි බලපාන සාධක, දේශගුණය වෙනස් වීම නිසා ඇතිවිය හැකි බලපෑම්, ඒවා ආම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන වැඩි වශයෙන් අවධානය යොමු කරන්න. ඒ අනුව මේ දේශගුණය කියන පාඩම හොඳට බලා ගන්න. මොකද අපසු උසස් පෙළ විභාගයේදී ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න අහන පාඩමක් තමයි මේ දේශගුණය කියන්නේ. මම මේ දාලා තියෙන පසුගිය වර්ෂවලදී මේ යටතේ අහලා තියෙන ප්‍රශ්න වලටත් පිළිතුරු ලියන්න. දෙවෙනි අනුමාන මාතෘකාව තමයි භූරූප. භූරූප යටතේ මෙවර උසස් පෙළ විභාගයට එන්න පුළුවන් වැඩි ප්‍රබලතාවයක් තියෙන භූරූප තමයි යමහල් භූරූප, සාගර තරංගාශ්‍රිත භූරූප, කාන්තාර භූරූප හා ග්ලැසියර් භූරූප. පසුගිය වර්ෂවලදී අහලා තියෙන භූරූප සමග සසඳලා බලද්දී මේ භූරූප හතරෙන් එකක් මෙවර විභාගයට අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන්. මොකද යමහල් භූරූප ගැන 2017 වර්ෂයෙන් පසුවත්, සාගර තරංග භූරූප 2021 වර්ෂයෙන් පසුවත්, කාන්තාර භූරූප ගැන 2022 වර්ෂයෙන් පසුව හා ග්ලැසියර් භූරූප ගැන 2020 වර්ෂයෙන් පසුව අහලා නැහැ. ඒ නිසා මේ භූරූප හතර ගැන හොඳට බලා ගන්න. මම පසුගිය අපොසු උසස් පෙළ විභාගවලදී මේ ආශ්‍රිතව අහලා තියෙන ප්‍රශ්න වර්ෂ සමග දාලා තියෙනවා. ඒවාටත් උත්තර ලියන්න හොඳට පුරුදු වෙන්න. ඊළඟ අනුමාන මාතෘකාව තමයි ස්වාභාවික උපද්‍රව හා ආපදා. පහත දාලා තියෙන්නේ මේ මාතෘකාව යටතේ ප්‍රශ්න අහලා තියෙන වර්ෂ ටික වර්තමානයේ වෙන විට වැඩි අවධානයකට ලක් වෙලා තියෙන මාතෘකාවක් තමයි මේ ස්වාභාවික උපද්‍රව හා ආපදා කියන්නේ. තවද 2022 වර්ෂයෙන් පස්සේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා නැහැ. ඒක නිසා මේ මාතෘකාව ගැන හොඳට බලා ගන්න. ස්වාභාවික උපද්‍රවයක් හා ආපදාවක් කියන්නේ මොකද්ද? එක් උපද්‍රවවල කැපී පෙනෙන ලක්ෂණ, ඒවායින් මානව පරිසරයට වෙන බලපෑම මෙන්ම තව මෑත කාලීන සිදුවීමක් වන මියන්මාරයේ සිදු වූ භූමිකම්පාවද මේ සඳහා උදාහරණ වශයෙන් ගෙන මම මේ දාලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියලා හොඳට පුරුදු වෙන්න. හරි, එහෙනම් ඊළඟ අනුමාන මාතෘකාව තමයි භූපද්ධති. භූපද්ධති උපපද්ධති හතරකින් සමන්විත වෙනවා. ඒ තමයි ශිලාගෝලීය පද්ධතිය, ජලගෝලීය පද්ධතිය, වායුගෝලීය පද්ධතිය හා ජෛවගෝලීය පද්ධතියයි. මේ ආශ්‍රයෙන් 2013, 21 හා 23 යන වර්ෂවලදී ප්‍රශ්න අහලා තියෙනවා. 2013 වර්ෂයේ සමස්ත වශයෙන්ම භෞම පද්ධතිය අයිති වෙන විදිහටද, 2021 වර්ෂයේ ජෛවගෝලීය පද්ධතිය හා 2023 වර්ෂයේ වායුගෝලීය පද්ධතිය අයිති වෙන විදිහට ප්‍රශ්න අහලා තියෙනවා. තවද මේ ප්‍රශ්න අහලා තියෙන වර්ෂවල රටාව බලද්දී මේ අවුරුද්දේ භූපද්ධති යටතේ ප්‍රශ්නය ලබා දීමට ඉඩකඩ තියෙනවා. එහිදී ප්‍රධාන වශයෙන්ම ජෛවගෝලීය පද්ධතිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ඊළඟ අනුමාන මාතෘකාව තමයි පස. මේ මාතෘකාවෙන් 2012, 2015 හා 2022 යන වර්ෂවලදී ප්‍රශ්න අහලා තියෙනවා. මේ යටතේ ප්‍රධාන වශයෙන්ම අහලා තියෙන්නේ පාංචු නිර්මාණ ක්‍රියාවලිය, පාංචු පැතිකඩ, ශ්‍රී ලංකාවේ පාංචු ව්‍යාප්තිය, පසෙහි භෞතික ගුණාංග හා පාංචු හායනය ආදී කරුණු මුල් කරගෙනයි 2012 වර්ෂයේ සිට අවුරුදු දෙකකට පසුව මේ මාතෘකාවෙන් නැවතත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ නිසා 2022 වර්ෂයෙන් පසුව අවුරුදු දෙකකට පසුව, ඒ කියන්නේ 2025 වසරේ මෙවර උසස් පෙළ විභාගයට මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ නිසා මම මේ දාලා තියෙන පසුගිය වසරවලදී අහලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියලා හොඳට පුරුදු වෙන්න. අවසාන අනුමාන මාතෘකාව තමයි පරිසර පද්ධති. පහත දක්වා ඇති ආකාරයට මෙම මාතෘකාව යටතේ එක දිගට ප්‍රශ්න අහලා තියෙනවා.
ඒ නිසා මේ අවුරුද්දේත් පරිසර පද්ධති වලින් ප්‍රශ්නයක් ඇසීමට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ හින්දා මේ ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය කියන පාඩම හොඳට බලා ගන්න. පහත දක්වා ඇති පසුගිය වර්ෂවලදී අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. හරි එහෙනම් භෞතික භූගෝල විද්‍යාව අනුමාන ප්‍රශ්න පිළිබඳ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එක සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මානුෂ භූගෝල විද්‍යාව අනුමාන ප්‍රශ්න පිළිබඳ වීඩියෝ එකක් බලන්න. ඉතින් කලා විෂය ධාරාව යටතේ තවත් අනුමාන ප්‍රශ්න පිළිබඳ වීඩියෝ නරඹන්න දැන් මේ level arts YouTube channel එක subscribe කරලා තියාගන්න.